ඒ ගල්ලංගු වංචාව විදිහට දූෂණ ජනතාවගේ මුදල් පොල්ලකන ඒ ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාස කරගෙන ඒක ජනතාවගෙන් සියලු මන්ත්‍රීවරුන් මොකද මේ අනිත් සහාය වන්ටෝගේ අයිති ක්‍රියාවෝන්ගේ වචනවලනවා ඔවුන්ටම මේ ලෝකවන්තගේ සත්‍යයෙන් මොකද දෙන්නේ කියලා බගාපත් කියනවා ඒ ධර්මයේ උල්ලංඝනය කරන ධර්මයේ නඟුල් සමාජයෙන් ධර්මාපත් ලංකාකාරී කියන ඕන්ගේ ඒ තමයි සාමාන්‍යයේ ඕල්ගතිවා පරිදි හදලා පරිදි ආපය ආයුක්තියේ රේවති පක්ෂේ ජනපදයේ වාර පරිවර්තනයේ දේවා ධර්මයේ ජයගන්නවා ආයුක්තිය විනාශ දේවා ජනරක්ෂණ මාර්ගයේ දේවා සේවාවෙන් කරන්නේ මම කියන කාරණේ වාර වෙනයි මම කියන්නේ වචීන මාගේ වාගේ පූජක කපමාත් එක්කතේ මම මේ කියන ආපාරණව වාදේ දේවා වාදික දේව කමින් දාලා ජීවනයේ තුන් බලන මීට කලින් මේ රට විනාශ කරපු මේ රට විනාශ කරන්නට අනුකල දීපත් උදව් දීප අපෝපකාර කරපු මේ රටේ කින්නා වූ දේපල සෝරාගෙන කාපු විනාශ කරලා දුෂ්ටිය දුර්ජනේ අසප්පුසික කරන උන් ඇතුළු සියලු දෙනා මේ රට විනාශ කරනා ගම්ස බලයෙන් කරන්නේ බලයේ විනාශ කරලා පිටු කරනවා මේ පොල්කෙන් විනාශ කරනවා විනාශ කරලා ඉන්නේ කරනවා වාසය එදා ඉගෙන ගන්න කප්පහලෙන් පත්තු කරලා දෙන්න Udah pengen apa nomornya? Hah? Tendang banget. Ada enggak? Kamu pelihatin. සාදු 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 අද මේ අපි ඓතිහාසික මේ උදබිමට පැමිණෙන්නේ දුක් විඳින ජනතාවගේ හඬ රැගෙනයි ගල්ලංගුරු වංචාව විදුලි බල දූෂණය සම්බන්ධයෙන් ජනතාවගේ මුදල් කොල්ලකා එය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව තුල විශ්වාස භංගයට එරෙහිව ඡන්දය දුන් සියලු මන්ත්‍රීවරුන්ට සහාය වූවන් ඔවුන්ගේ අයිතුක්‍රියා ඔවුන්ගේම හිස මත වැටේවා සාදු සාදු දුක් විඳින අම්මාගේ කන්නලව්ව ආහාර සොයන පියාගේ හුස්මද අනාගත අහිමි වන දරුවන්ගේ කඳුළුද මේ සියල්ල ඔවුන්ට දැනේවා සාදු සාදු ඔවුන්ට මේ දේව සාපය ලැබේවා සාදු 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 අයිතු ලෙස බලය භාවිතා කර ජනතාව පීඩාවට පත් කළ සියලු දෙනාට නිදහසේ ජීවත් වීමට නොහැකි ලෙස ඔවුන්ගේ හෘද සාක්කියෙන්ම ඔවුන්ට දහඩියෙන් බයෙන් බියෙන් අවමානයෙන් අවදි කරනු මැනව ධර්මයේ උල්ලංඝනය කළ අයට ධර්මයෙන්ම දඩුවම් ලැබේවා ජනතාවට දුන් වංචාකාරී තීරණ ඔවුන්ගේ දේශපාලන අවසානයට හේතු වාසනාම වේවා අපගේ මේ පොල් ගැසීම අපගේ මේ හඬ අපගේ මේ සාපය අයිතියට එරෙහිවයි විපක්ෂයේ ජන බලවේගයක් බවට පරිවර්තනය වේවා ධර්මය ජය ගනීවා අයිතිය විනාශ වේවා සාදු සාදු සාදු
ආයුබෝවන් සුබ මධ්‍යහනක් වේවා. අද මේ අපි පොදු විපක්ෂයක් විදියට මේ රුවන් මන්ත්‍රීතුමා ඇතුළු මේ මන්ත්‍රීවරු පිරිසත් එක්ක අපි රැස් වෙලා ඉන්නේ ඓතිහාසික සීනිගම දේවාල භූමියේ. අපි දන්නවා ඊයේ දිනේ පාර්ලිමේන්තුවේ ලංකාවේ විශාලම දූෂණයක් තිබුණා. දැන් මේ දූෂණය හොඳට හෙළිදරව් වෙලා තියෙන්නේ. මේක හොදන්න බෑ කාටවත්. ඇයි මම එහෙම කියන්නේ? විදුලි බල මණ්ඩලයේ වාර්තාවක් මගින් මේ ගල් අඟුරු වල පාඩුව කියලා තියෙනවා. ඊට අමතරව ස්වාධීන කොමිෂන් සභාවෙන් මේකේ පාඩුව පෙන්වලා දීලා තියෙනවා. ඊට අමතරව රටේ උත්තරීතර ආයතනයක් වන මුදල් සම්බන්ධයෙන් වග කියන විගණකාධිපතිතුමියගේ මතය ඉදිරිපත් කරා. හද්දෙයනේ දැන් මේ 159 මොන මගුලටද පත් කරේ? මේ ජනතාවගේ වගකීම් ඉෂ්ට කරන්න කලින් ආණ්ඩුව වල පැවතුනා වූ දූෂණ වංචා නැති කරන්න කියලා. ඇවිල්ලා මාර වැඩක් නෙුනේ මේක. මේ මෙච්චර වාර්තාවක් ඇවිල්ලා මුන් ඔක්කොම ටික ඡන්දෙ දුන්නානේ. ඉතින් අපිට අද ඉන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි නේද මන්ත්‍රීතුමා? උඩ ඉන්න දෙයියෝ ඉන්නවා. හරි. ඉතින් ඒ දෙයියන්ට මේක දැනিলা මේ දැන වැරදි කරන මේ පාර්ලිමේන්තුවේ ඊයේ ඡන්දෙ දුන්නේ 150 දෙනා. සහාය දුන් සියලු දෙනාගේ ඉහමල රත් වෙන්න ඕනේ මේක අපි කියනකොට. මේ දේව සාපය වදින්න ඕනේ. ඒ නිසා මේ දේව සාපය වැදිලා මේ හිතන විදියට මේගොල්ලන්ගේ මොලේ විකෘති වෙලා මේ ආණ්ඩුව කැඩී බිඳිලා ගිහිලා මේ විපක්ෂයට බලයක් එන්න දෙවිදේවතාවුන් වහන්සේලා සියලුම ජනතාව වෙනුවෙන් බලන්න ඕනේ. මොකද අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමාත් පැය 24 බොරු කියනවා. දැන් මේක ජනතාව පිට දාන්නේ නැහැ කියලා මේකේ බල පැය 24ක් ගියේ නෑනේ. බොරු විදිනවා. බොරු නැව්. ඒවා මං හිතන්නේ මේ ගල් අඟුරු නැව් වලට වඩා ලොකු බොරු කිව්වේ. ඉතින් මම කියන්නේ දැන් අපූර්ව කතාවක් කියනවා ජනතාවට. මේක තාම හරියට අපේ ජනතාවට තේරුන්නේ නැහැ. ගල් අඟුරු පාඩුව ජනතාවට දාන්නේ නැහැලු. ගල් අඟුරු සමාගමට දානවා. අනේ ජනාධිපතිතුමා විහිළු සපයන්න බා. ගල් අඟුරු සමාගම කියන්නේ රජයේ සමාගමක්. ඒක වැටුප් ගන්නේ ඒකේ වියදම් දරන්නේ අපි. අපේ බදු මුදල් මන්ත්‍රීතුමා. හරි. ඉතින් ඒ කාවද රවට්ටන්නේ. ඇයි ජනාධිපතිතුමාට කොන්ද කෙලින් තියාගෙන කෙඳිලි නොගා කියන්න බැරිද මේක අපි ගල් අඟුරු ගෙනාපු සමාගමෙන් ගන්නවා කියලා. ඒ කතාව කියන්නේ හරි බුදුමයි. රකින්නවා. මේ ගල් අඟුරු සමාගමේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලෙන් 3 දෙනෙක්ම දූෂිතයෝ. දෙන්නට රට යන්නත් අහනම් කරලා තියෙනවා. හරි. ඉතින් එක්කෙනෙක් දේශපාලඥයෙක්ගෙන් පුතෙක් අනික් කෙනා සිවුරක් දාගෙන ඉන්න කෙනෙක්. ඒක දැනමයි රජය මේ වැරද්ද කරේ. ඉතින් ඇයි මේ මෙහෙම? හරි. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වුණු දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බොහොම කනගාටුයි අපිට මේ தත්ත්වය ගැන හිතනකොට. මීට වඩා මම හිතන්නේ ඡන්දය දුන් ජනතාව අපි විශේෂයෙන් කියනවා ඩෝබිලට නම් සුද්ධ කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා අපි කියනවා අපි මේ කිව්වේ සියලු දෙනා සහාය දෙන්න. මේවට කමෙන්ට් එකක් හරි සහාය දෙනවා නම් ඒ සාපය මේ පුදබිමේ සිට සාප වේවා ඒ සියලු දෙනාටම සාප වේවා. ඒක අපි කියනවා අද්දකේ මඩු වෙන්න පුළුවන් මේ ආණ්ඩුවට. අපි දන්නවා ඉස්සර රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පාන්දර 4ට පත්තරේ ගිහින් අරන් කියවලා පත්තර කපලා ආයතන වල ඉන්න රාජ්‍ය නිලධාරීන් ගැහෙනවා අද මොකක්ද එන්නේ කියලා. අද ඒ බිය නැහැ. ඒ නිසා විහිළු සපයන්න එපා පත්තර ටික කියවන්න. දැන් මේ වැටුප් ගන්න කී දෙනෙක් ඉන්නවද ජනාධිපති මන්දිරේ? අර ලේකම් කියයි මේ ලේකම් කියයි අර අධ්‍යක්ෂක ජෙනරාල් කියයි මේ අධ්‍යක්ෂක ජෙනරාල් කියයි වැටුප් නැතුව වැඩ කරනවා කියපු අයත් ඉන්නවා. කොහො? මේවා බල්ලා රට නිවැරදි කරන්න අපේ ජනතාවගේ මේ බදු මුදල් නාස්ති කිරීමෙන් වළකින්න කියලා අපි ඉල්ලා හිටිනවා.